ආයිබුවන් ළමයි. අද ඔයගොල්ලන්ට මම ඉදිරිපත් කරන්නේ ලංකාව තුල බ්‍රිතාන්‍ය බලය ක්‍රමෙන් තහවුරු වුණ ආකාරය. 1796 පෙබරවාරි මාසයේ 16 වෙනිකොට ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින් ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින් අයිති කරගෙන තිබුණ ලංකාවේ මුහුදුබඩ පළාත් ටික තමන් යටතට ගන්නවා. අන්තිම ලන්දේසි ආණ්ඩුකාර වෑන් ඉංගල්බෙක් යටත් වීමට අත්සන් කරනවා. කිව්ලිපිය වගේ ප්‍රයෝගකාරී දේවලුත් මේ සඳහා දායක වුණා. නමුත් ඉංග්‍රීසිකාරයෝ කලේ තමන්ගේ යුද්ධ බලය පෙන්නලා මේ ඕලන්ද බලය ලංකාව අවසන් කරපු එක. 1796 පෙබරවාරි මාසයේ 16 වෙනිදා තමයි කොළඹ කොටුවේ යතුරු ඉංග්‍රීසින් අතටපත් වෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අතටපත් වෙන්නේ. මේ වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලගන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන් ලොකු බයක් තිබුණා යුරෝපේ සාමය ඇතුණු දවසක ඒගොල්ලන්ගේ ජාතීන් අතර සාමය ඇතුණු දවසක ලංකාවේ මුහුදුබඩ පළාත් ටික නැවත ලන්දේසින්ට දෙන්න වෙයි කියලා. ඉතින් මේ නිසා ඊට කලින් මේ යුද්ධයට ගිය වියදම අය කරගන්න නැත්නම් හොයා ගන්න ඕනේ කියලා මේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම නැත්නම් මදුරාසි පාලනය කල්පනා කළා. ඒ සඳහා ඒගොල්ලෝ බදු වර්ග රාශියක් දැම්මා. මාළු බද්ද, ලුණු බද්ද, රාරක්කු බද්ද, දුම්කල බද්ද වගේ බදු ඒගොල්ලෝ දැම්මා. ඒ වගේ මේ බදු එකතු කරන්න ඉන්දියාවෙන් අවුමිල්දාර්වරු කියලා බදු නිලධාරීන් ටිකක් ගෙන්නවා මදුරාසිගේ. ඒගොල්ලන්ගේ සහායට කොට්වාල්වරු කියලා පොලිස් කාර්යෝ ටිකක් ඉන්නවා. ඒ වගේම මේ බදු එකතු කිරීම නිලධාරීන්ගේ කාර්යාල වලට කච්චේරි කිව්වා. ඉතින් අදටත් ඔය කච්චේරි කියන වචනේ ඉතුරු වෙලා තියෙන්නේ මේ පාලනේ නටමුණක් හැටියට තමයි. ඉතින් මේ බදු ඒ කාලේ මුදලින් ගෙවන්න තමයි බලකදී. පොල් වගාකරු කැමති වුණා පොල් ගෙඩි වලින් ගෙවන්න. නමුත් මේ අලුත ඇතිවිච්ච මදුරාසි පාලනේ කැමති වුණේ නැහැ. මේ ද්‍රව්‍ය වලින් හොමාරු කරන්න. ඒගොල්ලන්ට කෙලින්ම මුදලින් ගෙවන්න කියලා බල කළා. මොකද ඒ කාලේ ලංකාවේ සමාජය මේ මුදල් භාවිතා කරන සමාජයට වඩා භාණ්ඩයකට භාණ්ඩයක් හොමාරු කරන සමාජයක්. ඒ වගේම මේ බදු එකතු කරන්න මේ ඉන්දියාවෙන් නිලධාරීන් ගෙනාම මේ රටේ හිටියා මුදලි මුහන්දිරන් වාගේ නායක පැලැන්තියක් නිලධාරි පැලැන්තියක් හිටියා මේ බදු එකතු කිරීම පරිපාලන කටයුතු සහාය දෙන්න. ඒගොල්ලෝ නොසලකා හැරියා. ඒ වගේම මේ බදු ගණ්ඩ මිනිස්සුන්ට ලොකු බලපෑම් කළා. දැන් පොල් ගස් වලට බදු ගෙවි නැත්නම් හේවා වල පොල් ගස් කපලා දෙනවා. පොල් ගස් වලින් බදු අය කලේ මේ පොල් ගෙඩි ගන්නනු නෙමෙයි මේ ගස් ගන්නනු. එක පොල් ගෙඩියක් අත හැදෙන්නේ නැති ගස් වලටත් බදු ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මිනිස්සු හරි පීඩාවටපත් වුණා. ලංකාවේ මිනිස්සුන්ට පොල් ගහ කප්පුරුක වාගේ තිබුණ ගහක්. ඉතින් මේ ලොකු පීඩාවටපත් වුණා මේ පොල් ගස් බද්ද නිසා. ඒ වගේම මෙයා මුදලින් ගෙවන්න කියලා බල කළා. ඒ වගේ රට පුරාම ජනතාව මුහුදුබඩ පළාත්වල වැසියෝ මේ අසාධාරණ බදු විරුද්ධව නැගී හිටියා. හංවැල්ල, කඩුවෙල වගේ ප්‍රදේශවල ජනතාව පාරවල් දෙපැත්තේ අගල් හාරගෙන සිපොයි බටේට පහර දෙමින් තමයි කැරැල්ල ආරම්භ කළේ. ඉංග්‍රීසියට මේ කැරැල්ල මර්ධනය කරන්න අපහසු වුණා. මොකද සිංහලයෝ අනුගමනය කළේ මේ රටේ ජනතාව අනුගමනය කළේ දේශ සටන් උපක්‍රම. ගරිලා සටන් උපක්‍රම. මේ ගරිලා සටන් උපක්‍රම වලදී ඉංග්‍රීසි පාලකයෝ මර්ධනය කරන අසාර්ථක වෙනවා. ඒගොල්ලන්ට සිද්ධ වුණා ඉන්දියාවෙන් අතිරේක හමුදා ගෙනල්ලා මේ සිංහලයේ කැරැල්ල මර්ධනය කරන. මේ කැරැල්ල ඇති වෙන්නේ 1797. වසර දෙකක් වගේ කාලයක් ගියා මේ කැරැල්ල මර්ධනය කරන්න. මේ කැරැල්ල මර්ධනය කළාට පස්සේ ඉංග්‍රීසිකාරයෝ කල්පනා කළා මේ කැරැල්ලට හේතු හොයන්න ඕනේ කියලා. හේතු වැඩිවල කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ නායකයා තමයි කර්නල් මියුරන් සාමි. කර්නල් මියුරන් සාමි. ඒ නිසා මේ කොමිසමට කිව්වා මියුරන් කොමිසම කියලා. මේ මියුරන් කොමිසමේ නිර්දේශ අනුව මේ අසාධාරණ බදු ටික අයින් වෙලා යනවා. මේ කැරැල්ලේ යහපත් ප්‍රතිඵලයක් හිටිට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ තත්ත්වය එංගලන්තයට ආරංචි ලංකාවේ මේ යටත් කරගත්ත ප්‍රදේශවල තිබිච්ච මේ කැරැල්ල පිළිබඳව එංගලන්තයට ආරංචි. එංගලන්තය කියන්නේ ඉංග්‍රීසින්ගේ මව් රට. ඉංග්‍රීසි පෙරදිග සමාගමේ ප්‍රධාන රට තමයි එංගලන්තය කියන්නේ. ආරංචි වුණාට පස්සේ ඒ රටේ පාර්ලිමේන්තුව කල්පනා කළා, රජුව කල්පනා කළා මේ රජු ප්‍රමුඛ පාර්ලිමේන්තුව තියෙන රටක් එංගලන්තය කියන්නේ කල්පනා කළා මේ වෙළඳ සමාගම විතර ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කරන්න සුදුසු නැහැ. අපිත් මේකට මැදිහත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා සිවිල් පාලන කටයුතු සඳහා සිවිල් සහ යුද කටයුතු සඳහා එංගලන්තයෙන් ආණ්ඩුකාරවරයෙක් පත් කරලා එවුණා. මේ පත් කරලා එවපු ආණ්ඩුකාරගෙන තමයි පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරය තමයි සිවිල් ආණ්ඩුකාරයකට පත් කරලා එව්වේ. එතකොට මේ බදු එකතු කිරීම වෙළඳාම් වායේ දේවල් වෙළඳ සමාගම යටතේ සිවිල් පාලන කටයුතු ආණ්ඩුකාරය යටතේ සිද්ධ වුණා. එතකොට මේ රටේ පාලනය කොටස් දෙකකට බෙදලා මේකට කියනවා ද්විත්ව පාලනය කියලා. බදු අය කිරීම වෙළඳ සමාගම යටතේ නීතිය සාමය හා සිවිල් කටයුතු
ආණ්ඩුව යටතේ සිද්ධ වුණා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ. ඉතින් මේකට කිව්ව දිත්ත පාලනය කියලා. මේ දිත්ත පාලනයේ ආරම්භයේදී අසාර්ථකයක් වුණා. මොකද මේ රටේ හිටිය නිලධාරි වර්ග දෙකක්. සමාගම නිලධාරීන් සහ ආණ්ඩු නිලධාරීන් කියලා. මේ නිලධාරීන් අතර කිසිම සහයෝගිතාවක් තිබුණේ නැහැ. සමාගම නිලධාරීන්ට ඕන කළේ මේ ලාභ උපයන්න. ආණ්ඩු නිලධාරීන්ට රට ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ඉතින් මේ නිසා මේ පාලන ක්‍රමය අසාර්ථක වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 1802 ඒමියන් සාමග විසුම අනුව ලංකා මුදුබඩ පළාත් කෙලින්ම බ්‍රිතාන්‍ය රජු යටතට පත් වෙනවා. නැත්නම් ක්‍රවුන් කොලොනියක් බවට පත් වෙනවා. ওই විදිහට තමයි ලංකා මුදුබඩ පළාත් ටික ඉංග්‍රීසීන්ගේ යටත්විතියක් බවට පත් වුණේ. ඉංග්‍රීසිකාරයෝ 1790 පෙබරවාරි මාස 16 ඉංග්‍රීසි වෙළඳසමාගම අල්ලගත්තට යටත්විතියක් වශයෙන් හැඳින්වුවේ නැහැ. 1802 තමයි එංගලන්තයේ මහරජුරු යටතේ තුන්වෙනි ජෝර්ජ් යටතට පත් වෙන්නේ. තත්ත්වය ඇති වෙලා ලංකාවේ මුදුබඩ පළාත් කෙලින්ම යටත්විතියක් බවට පත් වෙන්නේ. හැබැයි ඒ වන විටත් උඩරට රාජධානිය තිබුණා. උඩරට ප්‍රදේශවල උඩරට රාජධානිය ක්‍රියාත්මක වුණා. උඩරට රාජධානිය ආක්‍රමණය කරලා අල්ලගන්න තමයි ඉංග්‍රීසීන්ට ඊළඟ අපේක්ෂාව වුණේ. 1803 දී ඒගොල්ලෝ උත්සාහයක් දැරුවා. පෙඩ්ඩික් නොත් ආණ්ඩුකාරය කාලේ උත්සාහයක් දරලා ඒක අසාර්ථක වුණා. අසාර්ථක වෙලා ඒගොල්ලෝ ලොකු පරාජයක් ලැබලා වාගොල්ලා මිටියාවත් සටනේ ලොකු පරාජයක් ලැබලා පසුබැස්සා. ඊළඟට ඒගොල්ලෝ බැලුව උපක්‍රමශීලී උඩරට රාජධානිය දුර්වල කරලා වාද විදති කරලා අල්ලගන්නේ. ජෝන් ඩොයිලි කියන කපටි සුද්දා ඒකට නොයෙකුත් උපාය මාර්ග යොදලා උඩරට ඉලවෙලාගේ සහාය අරගෙන රජතුමා ජනතාවට එපා වෙන තැනටපත් කරලා උඩරට රජතුමාට එංගලන්තයේ හදපු හොඳම වර්ගයේ වයින් වර්ග යවලා මත්පැන් පෝලා මනස විකෘති කරලා පාලනය අවුල් කරලා චරපුරුෂ සේවය යොදාගෙන රාජ්‍ය කටයුතු ඔක්කොම හොයලා දැනගෙන අවසානයේ උඩරට මිනිස්සුම රජතුමාට එපා වෙන තත්ත්වයට ආවට පස්සේ ඉංග්‍රීසිකාරයෝ 1815 ඒ කාලේ ආණ්ඩුකාරයා පෙඩ්ඩික් නොත් නෙමෙයි රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරය උඩරට ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණයේදී උඩරට නායකයෝ රජතුමා වෙනුවෙන් හිටගත්තේ නැහැ. ඉංග්‍රීසින් එක එකතු වුණා. අවසානයේ මොල්ලිගොඩ නිලමේ පවා රජතුමාට එකතු වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රජතුමාට සිද්ධ වුණා පලා යන්න. 1815 පෙබරවාරි 18 ගල්හැවත උඩුපිටිය රාළ ආරච්චිගේ නිවසේදී සැඟවිලා හිටපු රජුරුවෝ ඉංග්‍රීසි විසින් අල්ලගන්නවා. අල්ලගෙන කොළඹට ගේනවා. ඒ වගේම 1815 මාර්තු 2 කන්ද උඩරට ගිවිසුම නැත්නම් උඩරට ගිවිසුම වගන් 12ක් යුද්ධ ගිවිසුමකට උඩරට නායක කොටු කරලා උඩරට ගිවිසුම අස්සම් ගන්නවා. ඒක ප්‍රතිඵලයක් හැටියට උඩරට රාජධානියත් ඉංග්‍රීසින්ට අයිති වෙනවා. මේ අවස්ථාවේ මේ ගිවිසුමට විරුද්ධව වචනයක් හරි කතා කරන්න ඉදිරියට ආවේ අපේ වාරිපොළ සුමංගල හාමුදුරුවෝ තමයි. වාරිපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසින්ගේ කොඩි මුඩදලා දාලා බලට තාම මේ ගිවිසුම අස්සම් කරන්න කලින් මේ කොඩි උස්සන්න අයිතියක් නැහැ කියලා ප්‍රකාශ කළ අභිත සිංහනාදය කළා. පළවෙනි නිදහස් සටන ආරම්භ කරන්න මුල් ගල තැබුවේ උන්වහන්සේ. නමුත් වැඩක් වුණේ ඉංග්‍රීසිකාරයෝ බලවත් ඒගොල්ලෝ ගිවිසුම ප්‍රකාරව ඒ උඩරට රාජධානියේ පාලකයෙකු බවටපත් වෙනවා. තුන්වෙනි ජෝර්ජ් අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවට තුන්වෙනි ජෝර්ජ් තමයි උඩරට රජතුමා බවට පත් වෙන්නේ. එතකොට නායක කර පෙළපත වෙනුවට අපිට මේ වෙස්ට්මින්ස්ටර් පෙළපත ලැබුණා කියලා අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි අපේ රටේ හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දේශීයව හිටපු අපේ රාජවංශී රජෙක්. නමුත් එංගලන්තේ එවාගේ ඈත දුර බැහැර රටක රජෙක් ගැන හිතා ගන්න අපේ රටේ සාමාන්‍ය විසියට හැකියාවක් තිබුණේ නැහැ. ඉංග්‍රීසිකාරයෝ මේ ගිවිසුම අත්සන් කළා අපේ රට බාරගත්තට ඒගොල්ලන්ට මේ පුළුවන්කමක් තිබුණේ නැහැ. අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ මේ ගිවිසුම ආරක්ෂා කරන්න. 1817 වෙනකොට වෙල්ලස්සේ මහමුදලිකමට හර්ජි මරික්කාල් කියලා මුස්ලිම් ජාතිකයෙක් පත් කරනවා. උඩරට ගිවිසුම අනුව මේක නීත්‍ය අනුකූල කටයුත්තක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රදේශයේ බැසියෝ නැගී සිටිනවා කැරල්ලක ස්වරූපයෙන්. බදුල්ලේ දිසාපතිතුමා යනවා මේ කැරල්ල කරුවන් මුණ ගැහෙන්න. ඔහුට මරණයක් වෙනවා. මේ කැරලි තත්ත්වය මර්ධනය කරන්න කැප්පටිපොළ නිලතුමාට බාර දෙනවා. නමුත් කැප්පටිපොළ නිලතුමා හොඳ දේශීය සත්‍ය ජනනායකයෙක්. එතුමා කැරලි කරුවන් සමග එකතු වෙන ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි නායකත්වයට ගන්නවා. මේක ප්‍රතිඵලයක් හැටියට ඉංග්‍රීසිකාරයෝ මාෂල් ලෝ කියන යුද නීතිය පනවලා මේ ඊටාම අමාරුවෙන් මේ කැරල්ල මර්ධනය කරනවා. මර්ධනය කරලා 1819 ප්‍රකාශයක් කළ උඩරට ඉලබෙල සතු නායකින් සතු වරප්‍රසාද බලතල අහෝසි කරලා දානවා. 1833 ඉතර කාලෙ වෙනකොට අපේ රට පාලනය කිරීම සුද්දන්ට අවාසියක් වුණා. ඔයගොල්ලන්ට අවශ්‍ය වුණා. අවශ්‍යකට ආර්ථික වශයෙන් අවශ්‍යයක් වුණා. මොකද ලංකාව පාලනය කරන්න අවශ්‍ය කරන මුදල් එංගලන්තෙන් ගේන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ගේ යටත්වාදී පිළිවෙල අසාර්ථක වෙච්ච අවස්ථාවක්. ඒගොල්ලෝ මේ රටවල් ඇල්ලුවේ රටවල් වලින් ආදායම් උපයලා තමන්ගේ රටට ගෙනියන්න. නැත්තම් එහෙන් සල්ලි ගෙනල්ලා මෙහෙ දිනු කරන්න නෙමෙයි.
ඒකේ ප්‍රතිඵලයක් හැටියට එංගලන්තෙන් කොමිසමක් පත් කරලා. ඒකට කියනවා කොල්බෘක් කොමිසම කියලා. මේ කොල්බෘක් කොමිසමේ නිර්දේශ අනුව අපේ රට ආර්ථික සමාජ දේශපාලන වශයෙන් ලොකු වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ නිසා අපේ රටේ සමාජයේ උඩු යටිකුරු වෙන තත්ත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වය තුළ 1840 ගණන් මුඩුබිම් 50 වලින් මුඩු රට ගැමිය සතු ඉඩකඩම් උදුරා ගන්නවා. මේ නිසා ගොවි ජනතාව පීඩයට පත් වෙලා හිටියා. ඒ වගේ යුරෝපයේ කෝපි මුල පහළ බහැලා තිබුණා. වෙන දවපාතයක් නිසා. ඒක ප්‍රතිඵලයක් හැටියට අයවැය පියව ගන්න. ඒ කාලේ හිටපු රොබර්ට් බ්‍රවුන් ආණ්ඩුකාරයන් පස්සේ ආණ්ඩුකාර ගණනාවක් හිටියා. මේ 840 ගණන් යනකොට ට්‍රොයින්ටන් සාමි කියන ආණ්ඩුකාරයා තමයි අපේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් හිටියේ. එයා අසාධාරණ බදු රැසක් පැනුවා. බලු බද්ද, තුවක්කු බද්ද, උරුපාරු බද්ද, කඩසාප්පු බද්ද මේ බදු නිසා මහ ජනතාව පීඩාවටපත් වුණා. විශේෂයෙන් තුවක්කු බද්ද නිසා මහ ජනතාව පීඩාවටපත් වුණා. පාර බද්ද නිසා මහ ජනතාව පීඩාවටපත් වුණා. මේ අවස්ථාවේ වීර පුරන් අපු ගොන්ගාලේකොට බණ්ඩා වගේ වීර නායකින් යටතේ විශාල කැරැල්ලක් සංවිධානය වෙනවා. 1848 ජූලි 30 වන ඉරුදින වීර පුරන් අපු නැත්නම් වීර හැන්දිගේ ප්‍රින්ස් ප්‍රධානතු ලංකාව රජතුමා හැටියට වීරාණේගම ඉන්ද්‍රජෝති හාමුදුරුව මේ ඉදිරියේ දියුරුම් දෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඉංග්‍රීසිකාරයෝ මාෂල් ලෝකේ යුද නීතිය දාලා තෑගි භෝග වර්ධන වරප්‍රසාද දීලා අපේ පාවා දෙන මිනිස්සුන්ගේ සහාය අරගෙන මේ කැරැල්ල ඉතාම දරුණු විදියට මර්ධනය කරලා දානවා. ඉතින් ওই විදියට 1848 කැරැල්ල මර්ධනය කරපු ඉංග්‍රීසිකාරයෝ 1915 සිංහල මුස්ලිම් වරුන් අතර ભેදයක් ඇති කරලා ඒ ජාතීන් දෙකම විශේෂයෙන් සිංහල ජාතිය මර්ධනය කරන්න කටයුතු කරනවා. මොකද ඒගොල්ලෝ ප්‍රතිපත්තිය තමයි divide and rule. divide and rule කියන්නේ බෙදා පාලනය කිරීම. බෙදා පාලනය කිරීම කියන එක අධිරාජ්‍යවාදීගේ සටන් දේශපාලන උපාය මාර්ගයක්. මොකද ඉන්දියාව පාලනය කරපු ඉංග්‍රීසිකාරයෝ ඒ රටේදී මේ මුස්ලිම් සහ හින්දු භක්තිකයන් අතර ගැටුමක් ඇති කරලා divide and rule බෙදා පාලනය කිරීම කරගෙන ගියා. ඒ වගේ ලංකාවේදීත් ඒ දේ තමයි කරන්න ලෑස්ති වුනේ. කොහොම නමුත් 1915 සිංහල මුස්ලිම් කොළහරය පස්සේ කාලේ විසඳලා යනවා. ඊට පස්සේ විවිධ ප්‍රතිසංස්කරණ මගින් බලතල කරගත්ත මේ රටේ ජනතාව 1948 පෙබරවාරි 4 වෙනකොට ඩොමිනියන් තත්ත්වයෙන් නිදහස ලබා ගන්න සමත් වෙනවා. ඔය විදිහට තමයි අපේ රටේ නිදහස උදා වෙන්නේ. ඒ වගේම ඒ ලබාගත් නිදහස සැබෑ නිදහසක් වෙන්නේ 1972 මැයි මාස 22 වෙනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුණාට පස්සේ තමයි ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ කරුණු හොඳින් මතක තියාගන්න ඔබේ විභාග කටයුතු සඳහා කීපවරක් අහලා මතක තියාගන්න. ඔබ සැමට ජය.